ආයිබෝවන් යාළුවනේ. ඔයාලා ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරනවා නම් ට්‍රේඩින් කරන්න හොඳ එක්ස්චේන්ජ් එකක් තෝරගන්න එක තමයි මුලින්ම කරන්න ඕන වැදගත්ම දේ. මොකද හොඳ එක්ස්චේන්ජ් එකක් කියන්නේ ට්‍රේඩින් කරන්න විතරක් නෙවෙයි, ආරක්ෂාව, වේගවත් සේවාව, අඩු ට්‍රේඩින් ෆීස් සහ විවිධ රිවෝඩ්ස් හා බෝනස් කැම්පේන්ස් හරහා අමතර වාසි ලබා දෙන ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ලෝකයේ ජනප්‍රිය ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් වන MEXC එක්ස්චේන්ජ් ගැන. MEXC කියන්නේ ලෝකයා පුරා මිලියන ගණනක් භාවිතා කරන කොයින්ස් සහ ටෝකන්ස් දහස් ගණනකට සහය දක්වන එක්ස්චේන්ජ් එකක්. ස්පොට් ට්‍රේඩිං, ෆියුචර්ස් ට්‍රේඩිං, කොපි ට්‍රේඩිං, ඩෙමෝ ට්‍රේඩිං සහ තවත් සේවාවන් එකම ප්ලැට්ෆෝම් එකකින් ලබා දෙන නිසා අලුත් කෙනෙක් වුණත් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වුණත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කොයින් මාකට් කැප් එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් ලෝකයේ තියෙන එක්ස්චේන්ජ් වලින් MEXC එක නවවන ස්ථානයේ තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට බලාගන්න පුළුවන් ට්‍රේඩිං වොලියුම් එක වගේම ටෝටල් ඇසෙට්ස් එකත් ඩොලර් බිලියන 5ක් වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම MEXC එකේ ට්‍රේඩිං ෆී සාපේක්ෂව අඩුයි. ඕඩර්ස් ඉතා වේගයෙන් එක්සිකියුට් වෙනවා. සිකියුරිටි පැත්තත් හොඳ මට්ටමක පවත්වාගෙන යනවා. ඒ නිසා ලෝකේ පුරා ට්‍රේඩර්ස්ලා විශාල පිරිසක් දෛනිකව MEXC භාවිතා කරනවා. තවත් විශේෂ දෙයක් තමයි MEXC එක නිතරම යූසර්ස්ලා වෙනුවෙන් විවිධ කැම්පේන්ස්, බෝනස් ඔෆර්ස්, එයාර්ඩ්‍රොප්ස් සහ එක්ස්ක්ලූසිව් රිවෝඩ්ස් ලබා දීම. ඒ නිසා account එකක් හදාගෙන ට්‍රේඩින් කරනවාට අමතරව තවත් වටිනා තෑගි සහ බෝනස් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඔයාලා මගේ ලින්ක් එක භාවිතා කරලා MEXC account එකක් හදාගත්තොත් MEXC එකකින් ලබා දෙන exclusive reward campaign සඳහා සුදුසුකම් ලබා ගන්නත් ඔයාට පුළුවන්. මේ දවස්වල පැවැත්වෙන කැම්පේන් එක හරහා USDT rewards, bonus rewards සහ iPhone වගේ වටිනා තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. මේ කැම්පේන්ස් වල කාලය වෙනස් වෙන නිසා දැනට ක්‍රියාත්මක කැම්පේන් එක ගැන විස්තරත් මම මේ වීඩියෝ එකේදී පෙන්වලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එකකින් අපි පියවරින් පියවර බලමු MEXC account එකක් නිවැරදිව රෙජිස්ටර් කරන්නේ කොහොමද? ඊමේල් හෝ මොබයිල් නම්බර් එකෙන් account එක හදාගන්නේ කොහොමද? රෙෆරල් ලින්ක් එක නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම රෙජිස්ටර් වුණාට පස්සේ බෝනස් සහ රිවෝඩ්ස් ක්ලේම් කරගන්නේ කොහොමද කියලා. ඒ නිසා වීඩියෝ එක අවසානයේ වෙනකම්ම ස්කිප් නොකර බලන්න. මොකද අතරමඟදී මගහැරුණොත් ඔයාට ලැබෙන්න තියෙන රිවෝඩ් එකක් හෝ බෝනස් එකක් අහිමි වෙන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි MEXC account එකක් හදාගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර බලමු. හරි. අපි දැන් බලමු ඩොලර් 20ක් නොමිලේ ලැබෙන විදියට MEXC account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම මේ වීඩියෝ එක පහළ තියෙන MEXC registration link එක උඩ ටච් කරගන්න. මොකද ඔයාලා ඒ link එකෙන් account එකක් හැදුවොත් විතරමයි ඔයාලට මේ ඩොලර් 20 වගේම ඉදිරියට තියෙන හැම බෝනස් අවස්ථාවක්ම ලබා ගන්න පුළුවන්. ඔයාලා link එක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී ඔයාලගේ මුලින්ම email එකක් ලබා දෙන්න තියෙනවා. එතනට ඔයාලා ගාව තියෙන වැඩ කරන email address එකක් මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ මෙතන ඔටෝම referral code එක සඳහන් වෙලා තියෙවි. ඒ වගේම මෙතන ටික් එක දාලා මෙතන sign up කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ puzzle එකක් complete කරන්න. මෙන්න මේ නිල් පාට icon එක මෙන්න මේ විදිහට ඇද්දලා පස්සේ මෙන්න මේක රියල් හරියට මෙන්න මෙතන හිස්තන ගාවින් ඔයාලා නතර කරන්න. ඔන්න මගේ ඒක වැරදුනා. ඒකින්ද මට ආපහු එකක් කරන්න මම නැවත play විදියට අරගෙන ගිහිල්ලා මෙන්න ඒව හරියටම අතට පස්සේ මෙන්න මේ විදිහට වෙරිෆිකේෂන් එක සක්සස්ෆුල් වෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලගේ Gmail එකට ඔයාලා ලබා දුන්න Gmail එකට කෝඩ් එකක් එනවා. අන්නේ කෝඩ් එක තමයි මෙතනට ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ විදිහට Gmail එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මට උඩින්ම වෙලා තියෙන MEXC එකෙන් වෙරිෆිකේෂන් කෝඩ් එකක් මෙන්න මේක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ තියෙන කෝඩ් එකම මෙන්න මේ විදිහට කොපි කරගන්නවා. ඊට පස්සේ කෝඩ් එකම මෙන්න මේ විදිහට මෙතනදී ටයිප් කරගන්නවා. ටයිප් කරගෙන මෙතන ඒක ඔටෝමැටිකලි වෙරිෆයි වෙනවා. ඊට පස්සේ මෙතනට ඔයාලා කැමති ඔයාලා මතට හිටින හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් මෙතනට ලබා දෙන්න. පාස්වර්ඩ් එකක් ලබා දෙන්න මෙතන කන්ෆර්ම් කියන එක ලබා දෙන්න. හරි පාස්වර්ඩ් එක ලබා දුන්නාට පස්සේ ඔයාලට එනවා මෙතනදී ඔයාලා KYC වෙරිෆයි කරන්න. ඒ කියන්නේ ඔයාලා identity document දීලා මෙතනදී KYC වෙරිෆයි කරන්න තියෙනවා. ඒකට අපි කරන්න ඕන අපි MEXC app එක download කරගන්න ඕන. ඔයාලා මේක website එකෙන් කරන්න එපා. ඒක හරි කරදරයි. ඒක හින්දා ඔයාලා දැන් Play Store එකට ගිහිල්ලා MEXC app එක download කරගන්න. ඔයාලා app එක අරගෙන
ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට උඩම තියෙන ලොගින් කියලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. අන්න ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනට ලබා දෙන්න ඕන. ඔයාලා අර රෙජිස්ටර් ඊමේල් එක මෙන්න මෙතනට ලබා දීලා මෙතන next කියන එක ටච් කරගන්න. ඊට පස්සේ නැවතත් අර මම කලින් කරාවනේ මෙන්න මේ වගේ පසල් එකක් ඇවිල්ලා දිනවා. ඒක මෙන්න මේ විදිහට ඇදලා මෙන්න මේ විදිහට ඒක වෙරිෆයි කරගන්න. ඒක වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලා account එක හදාදී දුඩු password එක මෙන්න මෙතනට ලබා දීලා මෙතන login කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ Gmail එකට නැවත අතර කලින් වගේම කෝඩ් එකක් එවි MEX එකෙන් අන්නේ කෝඩ් එක මෙන්න මෙතනට ලබා දීලා මෙතන submit කියන එක ලබා දෙන්න. හරි account එක log වුණාට පස්සේ ඔයාලා යන්න මෙතන තියෙන profile icon එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන verify කියන එක තියෙන්නේ තැඹිලි පාටේ ඔන්න ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙතන verify කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනදී උඩම පොලිසි ලක්දා කියලා සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලගේ navigation එක අදාළ පින් type එක මෙතන සිලෙක්ට් කරන්න. ඔයාලා අප්ලෝඩ් කරන ID card එකද passport එකද driving license එකද කියන මෙතන සිලෙක්ට් කරන්න. මම මෙතනදී ID card එක දෙන හින්දා මම මෙතනදී ID card කියන එක සිලෙක්ට් කරලා මෙතන ටික් එක දාලා මෙතන next කියන එක ලබා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පහළට ඇවිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන පළවෙනියටම ඔයාලගේ ID card එකේ ඉස්සරහ පැත්තේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒක පැහැදිලිව ගන්න. ඔයාලා සුදු පාට කඩදාසියක් උඩ ID card එක තියලා පැහැදිලිව ෆොටෝ එක ගන්න ඕනේ වඩාත් හොඳයි. ඊට පස්සේ මෙතන දෙවෙනියට ඔයාලා අප්ලෝඩ් කරන්න ඕන ID card එකේ පිටිපස්සේ ෆොටෝ එක. ඒකත් අර මෙතනම සුදු පාට A4 කොලයක් උඩ තියලා ෆොටෝ එක ගන්න. අරගෙන මෙතනින් සබ්මිට් කරන්න. මේ දෙකම අප්ලෝඩ් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ පැය 24ක් ඇතුළත ඔයාලගේ account එක verify වෙවි. ඒක Gmail එකකින් ඔයාලට දරුවත් කරાવી. හරි account එක හදාගත්තට පස්සේ අපි දැන් බලමු කොහොමද මේ MEX එකෙන් හම්බෙන bonus dollars 20 ගන්න කියලා. ඔයාලා අනිවාර්යෙන්ම FX Navigator අපේ link එකෙන් තමයි මේ account එක හදන්න ඕන. account එක හදුවට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. මේ ඉවෙන්ට් එක ඒ කියන්නේ මේ හම්බෙන බෝනස් ඩොලර්ස් 20 2026 7 වෙනි මාසේ 31 වෙනිදා ඉවරයි. ඒ කියන්නේ මේ මාසේ අවසානයේ මේ බෝනස් එක ඉවරයි. ඊට කලින් ඔයාලා මේ account එක හදාගෙන මේ බෝනස් එක මොමයි කියන විදිහට ගන්න. මේක හම්බ වෙන්නේ ඔයාලට futures trade කරන්න බෝනස් එකක් හැටියට විතරයි. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් අපේ link එකේ account එක හැදුවට පස්සේ ඔයාලා මෙතනදී ඩොලර්ස් 100ක් deposit කරන්න ඕන. ඒ නිසා ඔයාලගේ ඩොලර්ස් නැති වෙන්නේ නැහැ. ඔයාලට මේක කිසිම අඩුවක් නැතුව ඔයාලට වින්ඩෝ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කරන්න ඕන ඩොලර් 100ක් ඩිපොසිට් කරගෙන ඒ 100 දවස් 3ක් MEX account එකේ ඔයාලා තියාගෙන ඉන්න ඕන. ඒ තියාගෙන ඉන්න අතරතුර ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා. ඔයාලා ඒ ඩොලර් 100 use කරලා futures වල trading volume එක ඩොලර්ස් 2000ක් හදන්න ඕන. ඒ කියන්නේ ඔයා ඩිපොසිට් කරන ඩොලර් 100 use කරලා future වල volatility එක අඩු BTC වල වගේ නේ ඔයාලා ට්‍රේඩ් කරන්න එපා. එතකොට ඒක ට්‍රේඩ් එක දැම්මට පස්සේ ඔයාලා ක්ලෝස් කරගන්න කලින් සමහර පින ඩොලර්ස් 2-3ක් හෝ 3-5ක් විතර ලොස් වෙන්නත් පුළුවන්, ප්‍රොෆිට් වෙන්නත් පුළුවන්. ඒක රිස්කි වැඩක් හින්දා ඔයාලා ෆියුචර්ස් වල volatility එක සෑහෙන අඩු coin එකක් තෝරගෙන ඒකේ buy හෝ sell trend එකක් ගන්න. ඔයාලා ඇනලයිස් කරලා ගන්න. ඇනලයිස් කරලා අරගෙන ඒක ශනිකව ඔයාලා ප්‍රොෆිට් එකකින් හෝ ලොස් එකක් නැතුව ඔයාලා ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න. මතක තියාගන්න ඔයා ගන්නකොට එතන ඔයාලා ලෙවරේජ් කරන්න තියෙනවා. ඒ ලෙවරේජ් එක 5-10 ඒ වගේ වාට දාන්න පුළුවන්. ලෙවරේජ් එක අඩුවේ ඔයාලා අන්න එහෙම ඒ වගේ පහේ ගුණිත වලින් ඔයාලා USDT 2000 ඒ කියන්නේ 2000ක් වෙනකන් ට්‍රේඩින් වොලියුම් එක ඔයාලා හදන්න ඕන. මේ ගැන ඔයාලා තේරුනේ නැත්නම් අනිවාර්යෙන් මට ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න. ඔය WhatsApp නම්බර් එක දාලා තියෙනවා මේ වීඩියෝ එක පහළ description box එකේ. ඒකේ WhatsApp නම්බර් එක අරගෙන මට මැසේජ් එකක් දාන්න. මම මේක පැහැදිලිව ඔයාලට කියලා දෙන්න. ඒ වගේම ඔයාලට බලන්න ඕන පහළට ගියාට පස්සේ ඉවෙන්ට් එකේ rules එහෙමත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ අපේ link එකේ account එකක් හදාගත්තා. ඊට පස්සේ ඔයාලා ඩොලර් 100ක් deposit කරා. ඊට පස්සේ ඒ ඩොලර් 100 දවස් 3ක් හෝල් කරා. ඒ දවස් 3 ඇතුළත ඔයාලා ෆියුචර්ස් වල ට්‍රේඩින් වොලියුම් එක USDT 2000ක් හදන්න ඕන. ඒ හැදුවට පස්සේ ඔයාලට හම්බ වෙනවා ෆියුචර්ස් ට්‍රේඩ් කරන්න බෝනස් එකක් විදියට ඩොලර්ස් 20ක මුදලක්.
ඉතින් ඔන්න හොම තමයි බෝනස් එකේ කතන්දරේ ඔයාලට බලාගන්න පුළුවන් ඉවෙන්ට් එක ඉවර වෙනවා මේ මාසේ 31 වෙනිදා. ඉතින් ඔන්න හොම තමයි බෝනස් එකේ කතන්දරේ. ඒ වගේම තමයි මේ බෝනස් එක විතරක් නෙවෙයි තවත් වටිනා තෑගි ඒ වගේම බෝනස් ඒ වගේම නොමිනේට් ඩොලර් එහෙම ඔයාලට MEXC එකෙන් ලබා ගන්න පුළුවන් අපි හරහා සම්බන්ධ වෙලා හිටියොත්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා අපේ link එකෙන් තමයි account එක හදන්න ඕන. අපේ link එකේ account එක open කරොත් ඔයාලට ඉස්සරහට අපි දාන හැම වීඩියෝ එකකම තියෙන හැම බෝනස් අවස්ථාවක්ම හැම තෑගයක්ම ඔයාලට හිමි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න හොම තමයි ඩොලර් 20 කතන්දරේ. එහෙනම් අපි අදට මේ වීඩියෝ එකෙන් සමවන්නවා. පහළ description box එකේ මම දාලා තියෙනවා කොහොමද MEXC account එකට ඩොලර් ඩෙපොසිට් කරගන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයාලා ඩොලර් ඩෙපොසිට් කරගන්න. ඒ වගේම ට්‍රේඩින් ෆ්‍රී එක සෑහෙන්න අඩුවෙන් ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන් එක්ස්චේන්ජ් එකක් තමයි මේ MEXC කියලා කියන්නේ. ඉතින් ඔයාලා ක්‍රිප්ටෝ කරනවා නම් අනිවාර්යෙන් MEXC යූස් කරන්න කියාත් මතක් කරන්න ගම අදට මේ වීඩියෝ එක සමු ගන්න. එහෙනම් අපි ආයේ අලුත්ම MEXC වීඩියෝ එකකින් හමු වෙමු.